Navi teaches English class. ළමයි අද මම ඔයාලට කියලා දෙන්නේ අපි ටෙක්ස්ටයිල් ෂොප් එකකට ගියාට පස්සේ අපිට යූස් කරන්න පුළුවන් විදිහේ එක්ස්ප්‍රෙෂන්ස් කීපයක්. right? okay. බලමු. දැන් අපි ෂොප් එකට ගියාට පස්සේ ඇඳුම් තෝරනවනේ. ඇඳුමක් තෝරනවා. කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? pick out a dress. right? ඇඳුමක් තෝරගත්තට පස්සේ අපි කරන්නේ ඒක ඇඳලා බලනවා. නේද? කොහොමද අහන්නේ? මම මේක ඇඳලා බලන්නද? අපිට ඒක අහන්න පුළුවන් මේ විදියට. Shall I try this on? right? okay. ඊට පස්සේ ඇඳුම අපිට හොඳට ෆිට වෙනවා නම් right? අපිට කියන්න පුළුවන් ඒක මට හොඳට ෆිට වෙනවා. It fits me well. right? සමහර වෙලාවට අපිට ඇඳුම හරියට ෆිට වෙන්නේ නැත්තම් අපි ඒක අපහු තියන්න ඕනේ. නේද? එතකොට අපිට කියන්න පුළුවන් ඒක හරියට ෆිට වෙන්නේ නැත්තම් අයමත් තියන්න. If it doesn't fit well, put it back. right? සමහර වෙලාවට අපිට තියෙන කලබලයට අපි කන පිටට අඳිනවනේ. නේද? එතකොට අපිට කියන්න පුළුවන් ඔයා ඒක වැරදි පැත්ත ඇඳලා තියෙන්නේ. You have put it on inside out. කොහොමද ඒක හදන්න? Let me fix it. right? ඇඳුමක් ඇඳලා පස්සේ අනිත් කෙනා අපිට කියන්න පුළුවන් ඒකට ඔයා ලස්සනයි. කොහොමද අපි ඒක කියන්නේ? It looks good on you. අනිත් පැත්තට අපිට ඇඳුමක් ඇඳලා අපිට වෙන කෙනෙක්ගෙන් අහන්න පුළුවන් මේක මට ලස්සනයිද? Does it look good on me? right? okay. hope you understood. thank you. right. ළමයි මම ඔයාලට පොඩි දෙයක් කියනවා. හරිද? දැන් ඔයාලට මේ වීඩියෝ එක දැක්කහම නේද අපිට ටෙක්ස්ටයිල් ෂොප් එකකදී යූස් කරන තව ෆ්‍රේසස් මතක් වෙන්න පුළුවන් නේද? මෙන්න මේක කොහොමද කියන්නේ? මේ දේ කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? හරිද? අන්න ඒ වගේ මතක් වෙන ඒවා තියෙනවනේ. අනේ දේවල් කරුණාකරලා කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න. මම හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා. හරිද? okay.